ඕලුගලගේ ප්ලෑන හරියයි. පත්මේගේ ආයුධ එලියට. දරුන් අයියේ උඹ අර හංගලා තියෙන මගේ ආයුධ ටික ඕලුගල සර්ට දීපන්. සර්ට මං පොරොන්දු වුණා බඩු ටික දෙන්න. යැයි අත්අඩංගුවේ පස්වන කෙහෙල්බද්දර පත්මේ ඩුබායි රාජ්‍යයේ සිටින පාතාල ප්‍රබලයෙකුට දුරකථනයෙන් කතා කර අවි ආයුධ තොගයක් පොලිසියට ලබා දීමට කටයුතු කර ඇත. කෙහෙල්බද්දර පත්මේගෙන් ප්‍රශ්න කරන අතරතුර මෙම අවි ආයුධ පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට රොහාන් ඕලුගල මහතාට හැකි විය. වහාම එම ආයුධ තොගය බාර දෙන ලෙස පත්මයට නියෝග කිරීමෙන් පසු ඔහු රොහාන් ඕලුගල මහතාගේ ජංගම දුරකථනයෙන් ඩුබායි රාජ්‍යයේ සිටින සිය පාතාල කල්ලියේ ප්‍රබලයෙකු වන දරුන් නැමැත්තාට කතා කර ඇත. මුලදී ආයුධ ලබා දීම දරුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත් පසුව රොහාන් ඕලුගල මහතා දරුන්ට දුරකථනයෙන් කතා කර කළ තර්ජනය කිරීම හමුවේ ඔහු ආයුධ ලබා දීමට කැමැත්ත පළ කර ඇත. ඒ අනුව පද්මේගේ පාතාල කල්ලියට සම්බන්ධ මෙරට පදිංචි පුද්ගලයෙකු රොහාන් ඕලුගල මහතාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන සර් අර ආයුධ ටික පෑලියගොඩ මාළු මාකට් එක ළඟ පාර අයිනේ තියෙනවා. ගිහින් ගන්න යනුවෙන් දැනුම් දී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පෑලියගොඩ අපරාධ කොට්ටාසේ නිලධාරීහු පිරිසක් එහි ගොස් මාර්ගය අසල සංගවා තිබූ අවි ආයුධ තොගය අත්අඩංගුවට ගත්හ. පොලිසිය සැක පහළ කරන්නේ අත්අඩංගුවේ පසුවන යුද හමුදා ලුතිනින් කර්නල් වරයා හෝ සැරෙන් වරයා විසින් මෙම නවීන පන්නේ අවි ආයුධ කෙහෙල්බද්දර පත්මයට අලෙවි කරන්නට ඇති බවටයි. මෙහිදී අත්අඩංගුවට ගත් අවි ආයුධ අතර මයික්‍රෝ පිස්තෝලයක්, ගල්කටස් තුවක්කුවක්, T56 මැගසින් 3ක්, T56 ජීවඋණ්ඩ 500ක්, යුද හමුදා කැලෑඳුම් කට්ටල 2ක් තිබූ බව පොලිසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින කෙහෙල්බද්දර පත්මේගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම ආයුධ සොයා ගැනීමට හැකි විය. මෙහිදී අත්අඩංගුවට ගත් ආයුධ අතරින් මයික්‍රෝ පිස්තෝලය, T56 මැගසින් 3 නවීන පන්නේ ඒවා බව පොලිසිය පවසයි. පෑලියගොඩ අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීහු විමර්ශනය පවත්වයි. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.